ෆාමර්ස් ලගේ partial payment තාම ගෙවීමේ අඩුපාඩුවක් තියෙනවා. full payment ගෙවලා තියෙන ජනාධිපතිතුමා. එතන පෙර කුඩතිருக்கு partial payment. උත්තරුවෙන් කුඩකල සර් partial payment ජනාධිපතිතුමා තාම කාටවත් දීලා නැහැ ඩිත්වා ඇග්‍රිකල්චර්. එහෙම බෙදීමක් කරේ නෑනේ. අපි කරේ වගාවෙන් කොච්චර ප්‍රමාණයක් හානි වෙලා තියෙනවද ඒකට ගෙවන්න කියලා. අපි දැන් ඩිත්වා එකෙන් ඩැමේජ් වෙච්ච පාරවල් පිළිබඳව සමුලයඩි වට්ට කියලා පොරදිව පැට්ටු ප්‍රාදේශ සභාවේ පාරක් අපි ඉල්ලීම් කරා. ඒ වගේ මම එක එක්සැම්පල් එකකට කියන්නේ ඒක ඩිවිෂනල් මීටින් එකෙත් ඩිස්කස් කරලා ඒක කරන්න ඕන කියලා කිව්වා. ඒකට ආවෙත් නැහැ. ෆාමර්ස් ලගේ partial payment තාම ගෙවීමේ අඩුපාඩුවක් තියෙනවා. full payment ගෙවලා තියෙන ජනාධිපතිතුමා. ෆාමර්ස් ලගේ partial payment මම හිතන්නේ අපේ කමිෂනර් ඉන්නවා මම දැන් වැඩිපුර පොඩි අඩු එතන පෙර කුඩතිருக்கு partial payment. full payment පාස දෙනෙකුට උත්තරුවෙන් කුඩකල සර් partial payment ජනාධිපතිතුමා තාම කාටවත් දීලා නැහැ ඩිත්වා ඇග්‍රිකල්චර්. එහෙම බෙදීමක් කරේ නෑනේ. අපි කරේ වගාවෙන් කොච්චර ප්‍රමාණයක් හානි වෙලා තියෙනවද ඒකට ගෙවන්න කියලා. මෙහි ජනාධිපතිතුමා කරේ fully damage කට්ටියට ගෙව්වා partially damage කට්ටියට තාම රුපියලක්වත් ගෙවලා නැහැ. සර් අපිට ප්‍රධාන කාර්යාලයෙන් ලැබිච්ච උපදේශ අනුව තමයි සර් අපි කිව්වේ වගාවේ හානිය ප්‍රමාණයට ගෙවන්න. ඒකට තියෙන full damage තමයි. හැබැයි කාට හරි ඉඩම් අක්කරයක් තියෙනවා නම් හානි වෙලා තියෙන අක්කර භාගය ඉන්න. අක්කර භාගේ වගා හානිය ගෙවනවා. ජනාධිපතිතුමා දැන් ඔබතුමා කියන විදිහට අක්කර එකමාරක් නම් අක්කර භාගයක වගා ඩැමේජ් නම් ගෙවන්න ඕනේනේ. දැන් මේගොල්ලන්ගේ අක්කරක භාගයට වගා ඩැමේජ් එක තාම ගෙවින් කරලා නැහැ. ඒ කියන්නේ අක්කර එකමාරම හානි විතරනේ ගෙවිලා තියෙනවා. ඔව්. එකමාරම හානිලා නම් ඒවට ගෙව්වා. අක්කර භාගය කට්ටියට 1564ක් ඉන්නවා අතර ඒගොල්ලෝ. පාෂල් එකක් ඉල්ලනවා ජනාධිපතිතුමා. ඒ ගෙවන්න ඕනනේ. අපි චුට්ටක් බලමු මෙතන චුට්ට පැටලවිල්ලක් තියෙනවා වගේ. මම විශ්වකර්ම ලේකම්තුමත් එක්ක කතා කරන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න හොඳේ.